ඒ ඉල්මහ විරු සමරුවේදී මේ රටේ දෙපාරක් යුද්ධ කරපු මේ රටේ සෙබළු මරපු පොලිසිය අය මරපු ඉල්මහ විරුව මහ විරුව බවට පත් කරා. ඔබතුමාලා කතාව හොඳට බලන්න. ඉල්මහ විරුව මහ විරුව වුණා, රණ විරුව සෙබළු වුණා. අන්න ඒකයි උනේ මේ සැර ඉල්මහ විරු සමරුවේදී. රට විනාශ කරලා හමුදාවක වෙඩි තියලා හමුදාවේ දෙමව්පියන්ගේ බෙලි කපපු අය මහ විරුව බවට පත් වුණා. ගරු කතානායකතුමනි මේක ඔබතුමාටත් ඇඬෙන්න ඕන හරි දෙන්නම්. එතකොට අර අපේ විරුවා සෙබළ බවට පත් වුණා. ඉතින් මේ රටේ සෙබළුන්ගෙන් විශ්‍රාමික සෙබළුන්ගෙන් අහනවා ඔබතුමාලා මේ ඉල්මහ විරු සමරුවේදී ආණ්ඩු කුමාර දිසානායක මහත්මයාලා ආධ්‍යාත්මික නායක ටිල්වින් සිල්වා මහත්තයලා කියපු එක අනුමත කරනවද? මේ රට ගිනි තියපු මේ රට ආර්ථික වශයෙන් අවුරුදු ගණනාවක් පස්සට ඇදලා දාපු 71 විප්ලවය 88 89 විප්ලවය කරපු අය මේ රටේ මහ විරෝධ මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් නිමා කරපු අවුරුදු 30000කට වැඩිය සෙබළු ජීවිත පරිත්‍යාග කරලා අතපය නැති කරගෙන තුවාල කරගෙන තමන් සදාකාලික ආබාධිකත්වයට පත්වෙච්ච අය මහ විරුව නෙමෙයි ඒගොල්ලෝ විරුවොත් නෙමෙයි ඒගොල්ලෝ සෙබළු බවට පත් කරලා තියෙනවා. මේක මේ රටේ ජනතාව අනුමත කරනවාද කියලා මම මේ අවස්ථාවේ අහනවා.